අද ජනවාරි 1 වෙනිදා. ඉතින් ලැබුවා වූ 2026 නව වසර ඔයාලගේ හිතේ තියෙන හීන හැබෑ වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා මුලින්ම විශ් කරනවා. සුපුරුදු විදිහට උදේ වැඩ ටික ඉවර කරා. ඊට පස්සේ ඉතින් හැම අවුරුද්දකම වගේ අම්මා ආදරයෙන් හදලා දෙන මං ආසම කෑමක් උදේට කෑවා. කාලා එහෙම ඉවර වෙලා අපි මේ යන්න ලෑස්ති වෙන්නේ බෑන්ක් එකට. මට අවුරුදු 18 ඉඳන් හැම අවුරුද්දකම ජනවාරි 1 වෙනිදාට මම අම්මයි තාත්තයි එක්ක බෑන්ක් එකට යනවා. ඉතුරු කරන්නේ රුපියලද 2ද ලක්ෂ කෝටි ගණන්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අපි අපිට පුළුවන් විදිහට ඉතුරු කරන එක. ජීවිතේ හදාගන්න අනාගතේ ලස්සන කරගන්න මේ හැම දේම තියෙන්නේ අපේ අතේමයි. ප්ලෑන් නැතුව නෙවෙයි ප්ලෑන් ඇතුව ජීවත් වෙන මිනිසෙක් වෙන්න. පොඩි හාමුදුරුවොත් වැඩම කරවලා සෙත් පිරිත් දේශනා කරලා ඉවර වුණාට පස්සේ බෑන්ක් එකේ අය හැම ජනවාරි 1 වෙනිදාවකම බෑන්ක් එකට එන අය වෙනුවෙන් සූදානම් කරලා තියෙන මෙන්න මේ රස කැවිලි මේසය විවෘත කරා. අපිටත් ආරාධනා කරා පොල් තෙල් පහන පත්තු කරන්න. ඉතින් මායි තාත්තයි අම්මයි පොල් තෙල් පහන පත්තු කරා. ඊට පස්සේ පිරිත් නූලක් එහෙම බැඳගෙන මම කිරිබතුයි කේක් කෑල්ලකුයි කන්න ගත්තා. කාලා එහෙම ඉවර වෙලා තාත්තටත් එක්කම බීම අරගෙන ඇවිත් බීම එකත් බිව්වා. බෑන්ක් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා ගෙදර ආවට පස්සේ මම මේ හදන්නේ දැන් 2025 ගිය අවුරුද්දේ මගේ විෂන් බෝඩ් එක අයින් කරලා 2026 අලුත් අවුරුද්දේ මගේ විෂන් බෝඩ් එක වෝල් එකේ හැං කරගන්න. ඔයාලත් මං කියනවට මේ ක්‍රමේ try කරලා බලන්නකෝ. ඇත්තමයි මේක දකින්න අපේ ටාගට්ස් වලට වැඩ කරන්න ආස හිතෙනවා. මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් මතක ඇති මේ කැටේ මම හදනවා කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් මේ කැටේටත් පුළුවන් වෙලාවට මම සල්ලි දාන්න අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ සුපුරුදු විදිහට මගේ ගොඩ ගහලා තිබුණු පාඩම් වැඩ ටික පටන් ගත්තා. මම පූර්ණ ළමාවිය සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් කරා. ඒකෙදි අවසාන විභාගෙදි මම හිතාගත්තා ආයෙනම් කිසිම හේතුවක් මත තවදුරටත් ඉගෙන ගන්නේ නැහැයි කියලා. සතියක්වත් යන්න කලින් ඒ තීරණ ඔක්කොම වෙනස් වුණා. මම ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. විශේෂයෙන් ගැහැණු ළමයිට ඉගෙනීම සෑහෙන වටිනවා. වැඩ කරන අතරතුරේ මම දොදොල් කෑල්ලක් එක්ක ටී එකකුත් බිව්වා. ටිකක් වෙලා ඉඳලා එහෙම ආයෙත් වැඩ පටන් ගත්තා. ඊට පස්සේ දවල්ට පාන් කොත්තු කෑවා. කාලා නාලා එහෙම හවස් වෙලා පන්සලේ බෝධි පූජාවට යන්න ලෑස්ති වුණා. කලින් අවුරුද්දේ අන්තිම දවසෙත් පන්සලේ බෝධි පූජාවක් තිබුණා. ඒ වගේම මේ අලුත් අවුරුද්දටත් සෙත් ප්‍රාර්ථනා කරලා පන්සලේ බෝධි පූජාවක් තියෙනවා. ගිලන්පස එහෙමත් ලෑස්ති කරගෙන තව බෝධි පූජාවට ඕනි කරන පොල් තෙල් පහන් තිර හඳුන් කූරු මල් එහෙමත් අරගෙන දැන් අපි මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමදේම ලෑස්ති කරගෙන අපි පන්සල් යන්න පිටත් වුණා. අපි පන්සලට යද්දි ගොඩාක් අය පන්සලට ඇවිල්ලා හිටියා.
හැම කෙනාටම තියෙන වැඩ රාජකාරීත් එක්ක පන්සලේ තියෙන හැම දෙයකටම සහභාගී වෙන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් වෙන වෙලාවකදී ඒ දේවලුත් එක්කත් අපි සම්බන්ධ වෙන්න පුරුදු වෙන්න ඕන. පන්සලට ගිහින් මම අනිත් නැන්දලා එක්ක බෝධි පූජාවට ඕනි කරන හැම දේම ලෑස්ති කරා. ඊට පස්සේ බෝධි පූජාවට පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරා. බෝධි පූජාව අවසානයේ ඉඳපු හැමෝටම ලොකු හාමුදුරුවෝ පිරිත් පැන් දුන්නා. පිරිත් නූල් බැඳලා ආශිර්වාද කරා. මෙන්න මේ විදිහට මේ අවුරුද්දේ පළවෙනි දවසත් ගෙවුණා. ඉතින් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.